කාලේ ඉඩ පහඩු තියෙන නිසා අනිත් එක හොඳට ඉරු එළියත් වැටෙන නිසා ඉතින් අපි සාමාන්‍යයෙන් අර මේ දවස්වල සෝලා එකක් සාමාන්‍යයෙන් අපිට ලබා ගැනීමෙන් යම් කිසි ආදායමකුත් අනාගතයේදී උපයා ගැනීම ඒ අරමුණක් තිබුණා. ඒත් එක රජයට අපි යම් කිසි ආර්ථික දායකත්වයක් ලබා දීමේ අරමුණක් තිබුණා. ඒ දෙකම පෙරදරි කරගෙන තමයි අපි සෝලා එකක් හයි කිරීමේ අරමුණ මම හිතන්නේ අපේ පුතාගේ අදහසක් තමයි ගොඩක් දුරට තිබුණේ. කිලෝවොට් 25ක වගේ එකක් සවි කර ගැනීමේ අදහසක් අරමුණක් තිබුණා මුලින්ම. නමුත් රජය මම හිතන්නේ මැදිහත් වුණා ඒවා අත්හිටුවීමට. ඒ නිසා කිලෝවොට් 5ක වගේ ධාරිතාවයකින් යුතු මේ සෝලා පවර් එකක් අවසානයේදී තීරණය කරා සවි කර ගැනීම සඳහා. ඉතින් මම හිතන්නේ ඒක විශේෂයෙන් මේ ගමේ බැලුවොත් මම හිතන්නේ ගමට මුලින්ම වගේ මම හිතන්නේ මේ වගේ සෝලා එකක් සවි කරගත් අවස්ථාවක් විදිහට මම දකිනවා. ඉතින් මමත් විදුලි මණ්ඩලයේ වසර 38ක වගේ සේවා කාලයක් ඒව ඊට කරලා දෙනවා. ඉතින් ඒ ආයතනයේ ඉන්න කාලේ වුණත් අපිට ඒ පහසුකම් ඒ වකවානේ තිබුණේ නැහැ. ඒ නිසා නූතනයේදී ඒක ජීවු වෙලා තියෙන නිසා ඉතින් ඒ පුතත් විදුලි මණ්ඩලයේ සේවකයෙක් විදිහට මම හිතන්නේ මේ අවස්ථාවේදී ඒක ලබාගත් එක ලොකු ජයග්‍රහණයක් විදිහට මම දකිනවා. කරන ආයතන කීපයක්ම තියෙනවා. ඒ ආයතන අතරින් මම හිතන්නේ වඩාත්ම ඵලදායි අනිත් එක ටිකක් අර අපි බැලුවා කීපයක්ම ඒ බලලා ඒ අතර තමයි මේ එක්සින් කියන ආයතනය අපිට හොඳයි කියලා හිතලා. ඒකේ මිල ගණනුත් සාධාරණයි. අනිත් අතට ඒකේ සේවාවත් ඉතාම මම හිතන්නේ අපිට ආකර්ෂණීය විදිහට ඒ සේවාව ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ ආයතන තෝරා ගැනීම ගොඩක් දුරට අපි ඉදිරිපත් වුණා. ඉතින් ආයතන බොහොමයක් තියෙනවා ඒ සෝලා සවිකරණ එක. නමුත් ඒ අතරින් මේ එක්ස්ට්‍රීම් ආයතන ගැන අපි දීර්ඝ කාලයක් දන්න ආයතනයක් වෙනුත් ඒ වගේ සේවාවේ ගුණාත්මක භාවය ගැනත් අපිට වැටහීමක් තිබුණ නිසා අපි ආයතනය තෝරා ගැනීම තීරණය කළා. ඊට පස්සේ මේ සෝලා එක සබි කිරීමට පැමිණි කණ්ඩායම ගැන අගය කරන්න ඕන. ඉතින් ඒගොල්ලෝ මම හිතන විදිහට ඉතාම කඩිනමින් ඒ කටයුතු මම හිතන්නේ කිසිම අපිට අලාභ හානියක් නොවන විදිහටත් ඒ වගේම ඒ ක්වොලිටි එකත් හොඳ තත්ත්වයේ පවත්වාගෙන මම හිතන්නේ මේ සේවක පිරිස ඒ රාජකාරී කටයුත්ත සේවා කටයුත්ත කරා. ඒ අවස්ථාවේ මම පෞද්ගලික මේ ස්ථානයේ රැඳී හිටියා. මට ඇත්තටම සෑහීමකටපත් වෙන්න පුළුවන් විදිහට ඒ කටයුතු ඒගොල්ලෝ ඊට කරා. ඒ නිසා ආයතනයටත් ඒ සේවක මණ්ඩලයටත් මම මේ අවස්ථාවේදී අපගේ ස්තුතියත් ප්‍රකාශ කරන්න අවස්ථාවක් කරගන්නවා. Extreme Energy Private Limited ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ආයතනයකි. නොම්බර 180 DS සේනානායක වීදිය මහනුවර. දුරකථන අංක 071 303 707 081 2 204 305